අවසරයි සාමස මේ අනිත්‍ය සංඥාව වඩන ටිකක් විස්තර කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි අනිත්‍යතාවය කියවහම දැන් අපි ඉර නැගලා ඉර බහැලා යනවා දකින්න. නමුත් සිසිම කලකිරීමක් ඇති වෙන්නේ. දැන් මලක් ගත්තොත් පර වෙනවා දකින්න. නමුත් ජීවිත අවබෝධයක් ඇති වෙන්නේ. ඊට වඩා මේ ගැඹුරට වඩා ගැඹුරු අනිත්‍යතාවය දැකිය යුතු නිසා ඒක කොහොමද උපදවගන්නේ? කියන්නේ දැන් කියනවනේ මේ පඤ්ඤා හෝති උද්‍යත්තගාමිනිය පඤ්ඤාය අරියන් වේදිකාය සම්මා දුක්ඛක්ඛේ යාමිනිය. ඒ කියන්නේ මේ කියන අනිත්‍යතාවය කොහොමද උපදවගන්නේ, කොහොමද දියුණු කරන්නේ? එහෙමයි. ඒක සයනස මම්මතු කරගත්තේ රූපේ අනිත්‍යභාවය දක්වමින්. මොකද මගේ ගිහි ජීවිතයක් තිබ්බා. මං ගිහි ජීවිතේ බලාපොරොත්තු වෙච්ච ගොඩාක් දේවල් තිබ්බා. මම ප්‍රාර්ථනා කරපු දේවල් මම මෙහෙම වෙන්න ඕනේ කියන හිතපු අවස්ථා තිබ්බ ස්වාමීන් වහන්සේ. ඒතකොට මම පැවිදි භාවයට පත් වෙලා ස්වාමීන් වහන්සේ මම හැම වෙලාවෙම මේ රූපයන් මතු කරලා ගත්තා. දැන් මම දේශපාලඥයෙක් වෙන්න කැමති වුණා නම් ස්වාමීන් වහන්සේ මම එක්තරා රාත්‍රියකදී මේ සියලු දේවල් මතු කර විදර්ශනා නුවණින් ගත්තා. දේශපාලඥයා කියන චරිතය ගත්තා. ඒ දේශපාලඥයෝ දේශපාලනය කළ බලයෙන් පිරීලා අවසානයේ ලෙඩ ඇඳේ වැඩිලා අංශභාගය හැදිලා රෝද පුටුවෙන් යනවා. නුවණින් අපි මනසින් මෙනෙහි කර බැලුවා ස්වාමීන් වහන්සේ. දේශපාලඥයෝ අවසානයේ කුඩු වෙලා බෝම්බ වලට අවු වෙලා විසිරිලා සවල් වලින් මේ කෑලි එක්කව කරනවා මනසින් දැක්ක ස්වාමීන් වහන්සේ. දේශපාලනය කරලා අවසානයේදී පරාද වෙලා අඬනවා, කඳුළු හලනවා, ලෙඩ වෙනවා, මැරෙනවා අපි මනසින් බැලුවා ස්වාමීන් වහන්සේ. එහෙම බලමින් දේශපාලඥයා කියන රූපයේ කෙරේ තියෙන තෘෂ්ණාව නැති කරගත්තා. එතනින් නැවතුනේ නැහැ. ලෝකයටත් ගියා මා ස්වාමීන් වහන්සේ. මම එක්තරා රාත්‍රියකදී ඇමරිකාවේ හිටපු ජනාධිපති රේගන් අවසානයේ මානසික රෝගියෙක් හැටියට මිය පරලෝ යනවා මනසින් දැක්ක ස්වාමීන් වහන්සේ. රජීව් ගාන්ධි කියන මහත්තයා බෝම්බයක් දාලා පුපුරලා කෑලි වලට විසි වෙලා යන හැටි මනසින් දැක්කා. ඉන්දිරා ගාන්ධි කියන කෙනා වෙඩි තියලා වෙඩි කාලා ලේ මැද්දේ වැටිලා ඉන්නවා මනසින් දැක්ක ස්වාමීන් වහන්සේ. ජාත්‍යන්තරයටත් අරගෙන ගියා. ඊට පස්සේ ව්‍යාපාර ශාස්ත්‍රය කියන දේ නුවණින් ගත්තා. ඒ ව්‍යාපාර ශාස්ත්‍රය තුල කෝටිපති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් විදින සම්පත් විදින සැපය මනසින් දැක්කා. දැකලා ඒ ව්‍යාපාර බංකොලොත් වෙලා ඒගොල්ලෝ දුකටපත් වෙලා අඬනවා මනසින් දැක්කා. ඒ ව්‍යාපාර උපාදානය කරගෙන මැරිලා අවසානයේ සතර අපායේ දුක් විඳිනවා මනසින් දැක්ක ස්වාමීන් වහන්සේ. දකමින් ඊට පස්සේ ජාත්‍යන්තරයට ඒ හිත අරන් ගියා. ජාත්‍යන්තරයේ ප්‍රෝටිපති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් අන්ත දුප්පත් භාවයටපත් වෙලා අවසානයේ මැරෙනවා නුවණින් දැක්කා. මේ විදිහට මේ හැම රූපයක්ම මතු කරගනිමින් විදර්ශනා නුවණ සකස් කරගත්ත ස්වාමීන් වහන්සේ. පන්සල් වල නායක ස්වාමීන් වහන්සේලා, මහානායක ස්වාමීන් වහන්සේලා ඒ දේවල් උපාදානය කරගෙන ඉන්නවා මනසින් දැක්කා. ඒ උපාදානයන් නිසා ඒගොල්ලන්පත් වෙන්නා වූ අපහසුතාවයන්පත් වෙන්නා වූ ප්‍රශ්න පිළිබඳ නුවණින් මෙනෙහි කරගත්තා. තොරමින් මනුස්ස ලෝකයේ තුල තියෙනා වූ සියලුම උපාදානයන් කෙරේ කැමැත්ත කෙරේ තියෙන තෘෂ්ණාව අඩු කරගත්තා පින් මහත් ස්වාමීන් වහන්සේ. කරමින් නැවත නුවණින් මෙනෙහි කර බැලුවා. තවත් මේ මනුෂ්‍ය ලෝකයේ කෙරේ තියෙන තෘෂ්ණාවක් තියනවාද කියලා. මොකද ඉන්දිකටු තුඩක තරම් තෘෂ්ණාවක් යම් තැනක තිබ්බනම් ඒ ඉන්දිකටු තුඩක ප්‍රමාණවත් විඥානය එතන බැස ගන්න. ඒ නිසා ඉන්දිකටු තුඩකවත් තෘෂ්ණාවක් තියනවාද කියලා නුවණින් මෙනෙහි කළා ස්වාමීන් වහන්සේ. මේ ලෝකේ රජකම ගත්තත් ඒ රජතුරුවෝ අනිත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ වලට ලක් වෙලා බියෙන් ජීවත් වෙන හැටි මනසින් දැක්කා. ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ අවසාන මනුස්ස ලෝකයේ තුල ඉන්දිකටු තුඩකවත් තෘෂ්ණාවක් නැහැ කියන තැනට එනකම්ම නුවණින් මෙනෙහි කර ගත්ත ස්වාමීන් වහන්සේ. මොකද තමායි දන්නේ තමා තුල මොන ආකාරයේ කෙලෙස් තියනවද කියලා. තමායි දන්නේ තමා තුල මොන ආකාරයේ අනාගත බලාපොරොත්තු තිබ්බද කියලා. එහෙනම් මේ හැම දෙයක්ම නුවණින් මෙනෙහි කර මනුස්ස ලෝකයේ කෙරේ ඉන්දිකටු තුඩකවත් තෘෂ්ණාවක් නැහැ කියලා සැක හැරලා දැනගන්නකන් ස්වාමීන් වහන්සේ මේ විදර්ශනාවට මේකට වැඩුවා. වැඩුණාට පස්සේ ආ නිශ්චිතව දැනගත්තා දැන් මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාවක් නැහැ කියන කාරණේ ස්වාමීන් වහන්සේ. මේ මුළු රැයක් පුරාවට මේ වඩන්නේ. ඒ මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාවක් නැති වෙනකොට යාට මනුස්ස ලෝකයේ කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරෙනවා. ඊට පස්සේ ආ දිව්‍යතල පීරා මනසින් බලනවා ස්වාමීන් වහන්සේ. දිව්‍යතල වල කොතනකවත් නිට්ටය වූ ස්ථිර වූ සැපයක් තියනවාද කියලා දකිනවා. එයා සක්‍රියා කියන රූපය, සතරවරන් දෙවියන් කියන රූපය, සුජම්පතිය කියන රූපය මේ හැම දෙයක්ම නුවණින් මෙනෙහි කර දකිනවා. එයා දකිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දෙවියනු දිව්‍ය ලෝක වලින් චුත වෙනකොට මල් පර වෙනවා, දහඩිය දානවා, අඬා වැටෙනවා, අප්‍රමාණ දුකටපත් වෙනවා කියලා. එයා දෙවියන් අප්‍රමාණයට දුකපත් වෙවි නැවත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා සතර අපායන්ට වැටෙන හැටි මනසින් දකිනවා.
දකිමින් දිව්‍ය ලෝකේ කල්ප ගානක් දිව්‍ය සැප වින්දත් කවදා හරි ඒ අය සතර අපායට වැටෙනවා කියන කාරණේ නුවණින් දකිනවා. දකිමින් නැවත නැවත නුවණින් මෙනෙහි කරනවා දිව්‍යතල කෙරේ ඉදිකඩු තුඩක තරම්වත් එයාට උපාදානයක් කැමැත්තක් තෘෂ්ණාවක් තියනවාද කියලා. එයා දකිනවා සක්‍රියා කියන තැන තියෙනවා මෙතන හිත පිහිටන්න පුළුවන්. එයා සක්‍රියා කියන රූපයේ නුවණින් අරගෙන නුවණින් විදර්ශනාවට ලක් කරමින් සක්‍රියා සතර අපායෙන් මිදලා නැත්නම් සක්‍රියාත් නැවත සතර අපායට වැටෙන්න පුළුවන් කියලා නුවණින් දකිනවා ස්වාමීන් වහන්සේ. මගේ අත්දැකීමයි මම මේ කියන්නේ. මෙහෙම දකිමින් එයා අවසානයේ බලනවා දිව්‍ය තලයේ කෙරේ යාගේ තෘෂ්ණාවක් තියෙනවද නැද්ද? ඉන්දිකඩු තුඩක තරම්වත් තෘෂ්ණාවක් තියෙනවද කියලා. එයා සැකහැර දැනගන්නවා දැන් දිව්‍ය තලයේ කෙරේ තෘෂ්ණාව යාට අතහැරුණා කියලා කියනවා. ඊළඟට යා බලනවා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල පීර මනසින් බලනවා. මේවා තුල නිත්‍ය වූ ස්ථිර වූ සැපයක් තියෙනවද කියලා. බ්‍රහ්මතල වල කවදාකවත් බ්‍රහ්මියෝ දෙන්නෙක් එකට ඉන්නේ නැහැ. දිව්‍යතල වල වගේ කණ්ඩායම් වශයෙන් බ්‍රහ්මියෝ කවදාකවත් නැහැ. බ්‍රහ්මයා හැමතැනම ඉන්නේ එකලාව තනියම එක්ක ඉරමිනිය ගොතාගෙන එක්ක සක්මන් කරමින්. මොකද ඒගොල්ලෝ තුල පංච නීවරණ නැහැ. පංච නීවරණ යටපත් වෙලා නිසා දෙන්නේ කතා කර ඉන්න තැන බ්‍රහ්ම ලෝකවල කොතනකවත් නැහැ. එයා බ්‍රහ්මතල පීර මනසින් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල දකිනවා. දකිමින් එයා අවසානයේ දකිනවා මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල වල ඉන්න බ්‍රහ්මයෝත් මේ බ්‍රහ්මතල වලින් චුත වෙලා නැවත සතර අපායන්ට වැටෙනවා කියලා. එයා සතර අපායන්ට වැටෙන බ්‍රහ්මයන් නුවණින් මනසින් දකිනවා. දකිමින් බ්‍රහ්මතලයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව අඩු කරගන්නවා. එයා බලනවා ඉන්දිකඩු තුඩක තරම්වත් තෘෂ්ණාවක් බ්‍රහ්මතල කෙරෙහි තියෙනවද කියලා. එයා දකිනවා මහා බ්‍රහ්මයා කියලා කෙනෙක් ඉන්නවා කියලා. එයා නුවණින් මෙනෙහි කර මහා බ්‍රහ්මයා කියන රූපයේ විදර්ශනාවට ලක් කරනවා. එයා දකිනවා මහා බ්‍රහ්මයා සතර අපායෙන් මිදලා නැත්නම් මහා බ්‍රහ්මයා තායිමත් සතර අපායට වැටෙනවා කියන කාරණේ ස්වාමීන් වහන්සේ. දකිමින් මේ අවසාන කැමැත්තත් බ්‍රහ්මතලයේ තියෙන කෙරේ විදර්ශනාවට එයා ලක් කරනවා. එහෙනම් අවසානයේදී මොකද්ද වෙන්නේ? මනුස්ස ලෝකයේ කෙරේ තියෙන තෘෂ්ණාවත් දිව්‍යතල බ්‍රහ්මතල කෙරේ තියෙන තෘෂ්ණාවත් ඉතුරුනේ හිඳුන තැන හිත පිහිටන්නේ නිවනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්සේ. ඉතින් අනිත්‍යයි කියන සංඥාව මා තුලින් මම බැලුවේ ඔය ආකාරයෙන් ස්වාමීන් වහන්සේ. මොකද අනිත්‍ය කියලා කියන්නේ ඒකද? අනිත්‍ය චේතෝ සමාධිය කියලා. අනිත්‍ය ඒක වචනෙන් කියන එකක් නම් දන්නේ නැහැ. මගේ ජීවිතේ මං වඩලා තෘෂ්ණාව කියන කාරණේ හීන කරගත්තේ රූපය ඔය ආකාරයෙන් අරගෙන. මොකද මම කැමති දේ මම දන්න දේ මගේ ස්වභාවය මං එකයි. තව කෙනෙක්ගේ ස්වාමීන් වහන්සේ නමක්ගේ කැමැත්ත තව කෙනෙක් එකක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ තමා තුළ තියෙන දේ තමා මතු කර විදර්ශනා නුවණින් දකිමින් ඒවා සමාජයත් එක්ක ලෝකයේත් එක්ක බද්ධ කර දමින් ඒවා කෙරේ තියෙන තෘෂ්ණාවෙන් අපි මිදෙන්න ඕනේ. සානස කියන්නේ මේ හිතට එන හැම අරමුණක්ම අතහැරියයි කියන අර්ථය වගේ. නෑ මෙතනින් මතු කර ගන්න ස්වාමීන් වහන්සේ මේකෙදි. මේකෙදි මතු කර ඒ රූප ගන්න ඕනේ. මතු කරමින් සමාහට මේක මුළු රැයක් පුරා වෙන්නත් පුළුවන්. මතු කරමින් නින්දක් නෑ. නින්දක් කියන කාරණේ එදාට ජීවිතේට අදාළ නෑ. ජීවිතේට වටිනා නින්ද කියන කාරණේ අත්‍යවශ්‍ය නෑ. මොකද එයා සංසාර බය පිළිබඳව සංසාරය පිළිබඳ දැඩි කලකිරීමකින් ඉන්නේ. ඒ නිසා එයාට ඕනේ මේකෙන් ගැලවෙන්න කියන කාරණය. ඒ කාරණේ තුල අර වගේ වඩමින් ස්වාමීන් වහන්සේ මනුස්ස තලයේ දිව්‍ය තල බ්‍රහ්ම තල කෙරේ තියෙන තෘෂ්ණාවෙන් අපි සිඳුනා නම් හිත නැවත පිහිටන්න තැනක් තියෙන බෑ ස්වාමීන් වහන්සේ.